අයිබෝන් මම අදුනි කරුණාතිලක මම මේ වීඩියෝ එක කරන්නේ මේ වෙනකොට මගේ සෝෂල් මීඩියාස් Facebook Instagram WhatsApp මගේ iCloud එක මේ ඔක්කොම හැක් වෙලා තියෙනවා පිරිසක් විසින් ඉතා සූක්ෂම විදිහට තමයි මේ කාර්යය කරගෙන යන්නේ දැන් මේ මාස එකමාරක් පමණ කාලයක් මගේ accounts ඔක්කොම හැක් වෙලා තියෙන්නේ එතකොට මම ඇත්තටම හිතන්නේවත් නැති විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. මම දන්න තව ගොඩක් අයට මේක සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙච්චර කල් මම මේ ගැන දැනුවත් කිරීමක් කරේ නැත්තේ මේ සම්බන්ධව ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. ඒකට බාධාවක් වෙන නිසා. නමුත් තව දුරටත් තව කෙනෙක්ට මේක වෙන එක බලාගෙන ඉන්න බැරි නිසා තමයි අද මම කතා කරන්න හිතුවේ. විශේෂයෙන් මම කියන්න කැමති data cables, power docks වගේ දේවල් තමන්ගේ ෆෝන් එකට ප්ලග් කරද්දී ගොඩාක් පරිස්සම් වෙන්න සහ විශේෂම කාරණේ තමන් ළඟම ඉන්න කෙනෙක්ටවත් තමන්ගේ personal use කරන ෆෝන් එක දෙන්න එපා කෝල් එකක් ගන්නවත්. මොකද ඒ සුළු කාලෙත් ඇති මේ පිරිසට ෆෝන් එකක් හැක් කරගන්න ඒගොල්ලන්ට අවශ්‍ය data ලබා ගන්න. අනිත් එක විශේෂම කාරණේ තමයි මේ data පාවිච්චි කරලා ඊට පස්සේ ඒගොල්ලෝ අපිව blackmail කරනවා. මේකත් ඊටාම සූක්ෂම විදිහට තමයි කරන්නේ. ඒකට තව අපේ ළඟම ඉන්න පිරිස් පාවිච්චි කරනවා. ඒ පිරිසක් blackmail කරලා මුදල් ලබා ගැනීමේ පරමාර්ථය මත තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒ වගේම මම කියන්න කැමති බැංකුවල වැඩ කරන පිරිස් ගොඩක් වෙලාවට ඒ අවට තමන් දන්නේ නැති pen drives data cables මොන හරි තිබ්බොත් කිසිම වෙලාවක තමන්ගේ personal devices වලට plug කරන්න එපා. ඒකින් තමන්ව hack වෙලා ඊට පස්සේ blackmail කරලා බැංකුව ඇතුලේ details එළියට ගන්න ඒගොල්ලෝ try කරනවා. මොකද මම මේ පිළිබඳව දැනගත්තෙත් මගේ මේ ප්‍රශ්නේ නිසා මට දැනුවත් වෙන්න පුළුවන් වුණා මේ ගැන. ඒ නිසා මම කැමති එහෙම පිරිස් මේ වෙලාවේ දැනුවත් කරන්නේ සම්බන්ධව. ඉතින් ඇත්තටම තාම මේ වෙනකොටත් මට මගේ accounts ටික හම්බෙලා නැහැ. මගේ බාරේ නෙවෙයි ඒවා තියෙන්නේ. ඉතින් පහුගිය මාස එකමාරක් විතර ඇතුළත කාලේ ඇතුලේ මගේ නදුනි කරුණාතිලක Facebook Instagram accounts වලින් උගලන්ට messages ඇවිල්ලා තිබ්බනම් ඒ මම නෙවෙයි. මම මගේ account එක recover කරගත්ත ගමන් මගේ account එකෙන් උගලන් මේ සම්බන්ධව දැනුවත් කරනවා. මට මේ සම්බන්ධව ගොඩාක් විස්තර කියන්න විදිහක් නැහැ. මේ investigations වලට ඒක ප්‍රශ්නයක් වෙන හින්දා සම්පූර්ණ දැනුවත් කිරීමක් මම කරනවා ළඟදිම.